හලෝ ළමයි. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ පොසොන්ඩේ බ්ලොග් එක අපේ. අන්න ඉස්සෙල්ලාම අපි දෙන්න දන්සලක් වඳින්න තමා ගියේ. ඒකේ තිබ්බේ රොටි දන්සලක්. ඉතින් අපි එතනින් අතර වෙලා රොටි ගත්තා. කියන්න බැරි වුණානේ. ඉතින් අපේ යාළුවෝ දෙන්නෙකුත් අපිට හම්බ වුණා. එයාලත් එක්ක තමයි අපි දන්සල් වඳින්න ගියේ. නොහොම අපි දන්සලෙන් ගත්ත රොටි කාලා අපි එතනින් මිහින්තලේ යන්න පිටත් වුණා. ඒ යන අතරමඟදී අපිට තව පාන් දන්සලක් හම්බ වුණා. ඒකෙන් පාන් කාලා අපි අපේ ගමන යන්න ආපහු පිටත් වුණා. ඔන්න මිහින්තලේට යන්න ටවුන් එකෙන් ට්‍රැෆික් එක වැඩි හින්දා අපි ෂෝට්කට් පාරක් තමා ඔය යන්නේ. එකට කියන්නේ කඳුවටා පාර කියලා. හරිම ලස්සනයි ඒ පාර. ආරාධනා ගල හිම ලස්සනට පේනවා. ඔයාලත් මිහින්තලේ ආවොත් අනිවාර්යෙන්ම මේ පාරෙනුත් ගිහින් බලන්න. හරිම නිදහසේ සැහැල්ලුවෙන් යන්න පුළුවන්. වාහනත් නැහැ එච්චර. ඔය විදිහට අපි ඒ පාරෙන් ඇවිල්ලා මිහින්තලේ ටවුන් එකට ආවා. ඔය පේනවනේ ළමයි සෙනඟ මිහින්තලේ සෑහෙන සෙනඟක් හිටියා දවල් වරුවෙකින්. ඔය විදිහට අපි මිහින්තලේට ඇවිල්ලා ඉන්නකොට දන්සල් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. ඒ හැම එකකම ඉතින් නවත්තුවේ නැහැ. යනකොට දවල් වරුවෙත් හින්දා අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. අපි එතනින් වාහන දාලා අපි ඒකේ පොලිමේ හිටියා අයිස්ක්‍රීම් එකක් ගන්න. ඔය විදිහට ඔය පොලිමේ ඉන්න ගමන් අයිස්ක්‍රීම් එකක් ගන්න. පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් එකත් අරගෙන අපි ඉන්න තැනට ආපහු ගියා. අපේ කියන්නේ වාහන දාලා තිබ්බ තැනට. ඔය විදිහට අයිස්ක්‍රීම් එක අරගෙන අපි ඉන්න තැනට ගියා ළමයි. පේනවනේ අපිත් එක්ක ආපු එක්කෙනෙක් අයිස්ක්‍රීම් දෙක අරගෙන තියෙනවා. අපි නම් එකයි ගත්තේ. ඒ විදිහට අපි මිහින්තලේ කඩ දාලා තියෙන හින්දා ඒ පැත්තටත් ගියා. ඒ පැත්තේ සෙනඟ හිටියා. ඒ යන අතරමඟ ස්වාමීන් දන්සලක් සෙට් වුණා. අපි එතනටත් ගියා. ඔය අපේ හස්බන්ඩ් ස්වාමීන් දන්සලෙන් ස්වාමීන් ටැක්කින් අරගෙන අපි ඒකත් කකා ඉස්සරහට ගියා. ඒ කියන්නේ මිහින්තලේ කන්ද පැත්තට තමයි අපි ගියේ. ඒ යනකොට අපිට අය දන්සලක් හම්බ වුණා. බීම දන්සලක්. අපි එතනත් නතර වෙලා බීම එකක් බීලා අනුරාධපුරේ යන්න පිටත් වුණා. ඔන්න ඔය විදිහට අනුරාධපුරේ යන්න පිටත් වුණාට මොකද සෑහෙන ට්‍රැෆික් එකක් තිබ්බා අනුරාධපුරේට යන්න. ඒ වුණත් ඉතින් අපි ගියා. කොහොම හරි අපි අනුරාධපුර ටවුන් එකට එනකොට කෝපි දන්සලක් දුන්නා. අපි එතනින් අතර වෙලා කෝපි එකකුත් බීලා ආපහු අනුරාධපුරේ පැත්තට යන්න පිටත් වුණා. ওই විදිහට අපි පොලිමේ ඉන්නවා. දැන් ওই කෝපි එක ගන්න. කෝපි එක අරගෙන ඔය ඉතින් පේනවනේ කට්ටිය බොනවා රහ කර කෝපි එක බීලා අර කිව්වා වගේ අපි අනුරාධපුරේ ටවුන් එකට යන්න පිටත් වුණා. ඒ යනකොට අපිට බත් දන්සලක් හම්බ වුණා. ඒක කරේ මම හිතන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්. හරිම රහයි කෑම ටික පිරිසිදුවට පිළිවෙලටම දුන්නා. ඔය අපි එතන ඉඳගෙන නිදහසේ කෑම ගාව කොහොම හරි ඒක උදේ ඉඳන් රෑ වෙනකම්ම දුන්න දන්සලක්. එතනින් කාලා අපිට මහන්සිත් වැඩි හින්දා ගෙදර එන්න පිටත් වුණා. අපි ටවුන් එක පැත්තෙන් යන්නේ නැතුව අපි කැම්ප් එක පැත්තෙන් දාලා මිහින්තලේට ඇවිල්ලා තමා ගෙදර එන්න ආවේ. මහන්සි ඔය විදිහට මහන්සි හින්දා අපි ගෙදර එන්න පිටත් වුණා. ඒ කොහොම වුණත් අපි ගෙදර එනකොට ටිකක් අවස් වුණා. හිමීට ආවා. ඔන්න
ඉතින් අපි පොසොන් දවසේ අපි ගත කරේ ඔහොම තමා. ලස්සනට දවස ගෙවුණා ඉතින්. ඔය විදිහට අපේ පොසොන් දවසේ vlog එක ඉවරයි. ඒ හින්දා ආයෙත් දවසක ආදරෙන් සතුටින් හම්බෙමු අපි මේ වගේම vlog එකකින්. පරිස්සමින් ඉන්න ළමයි. බයි බයි.